හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් meaningful conversations podcast එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි අද බලපු වීඩියෝ ගැන. ඒ වීඩියෝ එක මූලිකවම තියෙන්නේ birthing practices මේ අවුරුදු 100 ඇතුළත 100ක් වගේ ආසන්න කාලය ඇතුළත කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේක මූලිකවම එන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්කනේ. ඇමරිකාවල. ඒ කාලේ මේ ඒ කියන්නේ 1930දී පටන් ගත්ත යා කියන ඒ කියන්නේ හිස්ටරි එක පටන් ගන්න එතන ඉඳන් මේ එච්චර කියන්නේ අවුරුදු 10ට කොච්චර වෙනස් වෙලා කියලා මේ කොච්චර දේවල් ඒගොල්ලෝ try කරලා බලලා තියෙනවද experiment කරලා තියෙනවද කියලා. If you look at obstetrics for the last 50 years, what do you find? In the 1930s, they were giving x-rays on every pregnant woman to measure her pelvis. And then in the 1940s, they discovered that that caused the baby to have cancer. So they had to stop it. And then in the 1950s and 60s, they had another drug called thalidomide, which caused babies to be born without arms and legs. And then they had to stop that. But you see, in every case, it was after the fact. In the 1990s, they were giving Cytotec to induce labor in women who had had a previous cesarean. And they ended up with hundreds and hundreds of ruptured uteruses and many, many, many dead babies before they found out finally in 1999 that they shouldn't do that. But you see, there's not a good history in obstetric practice of careful study of the long-term effects of all these interventions. This is why, if you really want a humanized birth, the best thing to do is to get the hell out of the hospital. ඉතින් අපි මේ ගොඩක් කලර අපේ තියෙන ලාංකික මයින්ඩ්සෙට් එක තමයි අපි දන්න හැමෝම දන්න දෙයක්. බටහිර දේවල් කිව්වොත් එහෙම අපි නිකන් ඉහටත් උඩින් පිළිගන්න ඕන දෙයක් අපි ඩක් ගාලා ඔළුවේ තියාගෙන යන මයින්ඩ්සෙට් එක අපිට අය නිකන් අර අපි තියෙනවා නිකන් අර යටත් විජිතවාසී මයින්ඩ්සෙට් එකක් වගේ එහෙම එකක් තියෙනවා. හැමදෙස්සෙම නිකන් මේගොල්ලෝ එක්ක සුදුහම තියනවා නම් එහෙම ඒගොල්ලොන්ට වැඩි කරුත්තක් දෙන එකක් හරි එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන දේවල් වැඩියෙන් පිළිගන්න ගතියක් අපේ මනස ඇතුලේ නිකන් ඒක කිඳා බහැලා තියෙනවා නේද? ඉතින් ඒකත් එක්ක මේ වීඩියෝ එකේ තියෙන එන්න භයානක කාරණා කීපයක් පෙන්නනවා. ඒ කියන්නේ මූලිකවම මේ දරු ප්‍රසූතියත් එක්ක එක තියෙන ප්‍රැක්ටිසස්. ඒ කියන්නේ කරන දේවල් ඒගොල්ලෝ කොහොමද දේවල් ටෙස්ට් කරලා බලලා තියෙන්නේ එක බෙහෙත් ටෙස්ට් කරලා බලලා තියෙන්නේ කොහොමද ඒවල immediate side effects මොනවද ඒගොල්ලෝ දැකලා තියෙන්නේ. ඒ immediate side effects දැකලා සමහර දේවල් අවුරුදු 5-10 ආසන්න කාලය ඇතුළත ඒවා ඔක්කොම නවත්තලා බෑන් කරලා දාලා තියෙනවා නේ. කියන්නේ examples ටික sorry. එතකොට ඒ කියන්නේ දැන් යා කියන්නේ ඒ සීමිත කාලයක් අනුවනේ දැන් අපි දන්න හැම මේ කාලේ තියෙන දේවල් දැන් ඒකේ ඒ වීඩියෝ එකේ අර්ථය තමයි යා කියන්නේ long term කිසිම long term study එකක් නැහැ මේ intervention practices කොච්චර effective ද නැද්ද කියලා බලපු. දැන් ඒගොල්ලන් මේ කියන්නේ මොකක් හරි දැන් කියන්නකෝ 1930s වල මේ ඒගොල්ලෝ හැම pregnant අම්මා කෙනෙක්ටම x-ray එකක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ pelvis එකේ size එක බලන්න. හැම අම්මම මේ pregnant කාලේ x-ray එකක් කරනවා. එතකොට දැන් අපි දන්නවා මේ කාලේ x-ray එකක් ළඟින් යන්නෙත් නැහැ අපි. මේ ඒනාට ඉතින් 1930s වල ඒක standard practice එකක්. ඊට පස්සේ අවුරුදු 10ක් ගියාට පස්සේ තමයි 1940s වල ඒගොල්ලන් දැනගත්තා මේ x-ray කරන එකෙන් බබාලට කැන්සර් හැදෙනවා කියලා. ඊට පස්සේ යා එක එක්සැම්පල් ඊට පස්සේ තව එකක් කියනවා 1950s වල බෙහෙතක් දුන්නලු අම්මලට ඒකෙන් අවුරුදු 10කට පස්සේ ඒගොල්ලන්ගේ කනෙක්ෂන් එක මේ දැකලා තියෙනවා ඒ බෙහෙත ගත්ත අම්මලා ඒගොල්ලන්ගේ ළමයින්ට අතවල් නැහැ කකුල් නැහැ එහෙම තමයි ඉපදලා තියෙන්නේ ඊට පස්සේ 1990s වල තව බෙහෙතක් දීලා තියෙනවා අම්මලට දෙවෙනි ප්‍රෙග්නන්සි එක හරි ඊට පස්සේ ප්‍රෙග්නන්සි එකේදී පළවෙනි එකේදී ඒගොල්ලන් සිසේරියන් එකක් කරලා තියෙනවා නම් එතකොට ඊට පස්සේ ප්‍රෙග්නන්සි එකේදී ලේබර් එක ඉන්ඩියුස් කරන්න බෙහෙතක් දීලා
ඒ බෙහෙත මෙහෙම කෙනෙක් කරගෙන ගිහිල්ලා 1999 වල තමයි ඒගොල්ලන් කනෙක්ෂන් එක හදලා තියෙන්නේ. ඒ බෙහෙත ගත්ත කට්ටියට ඒගොල්ලන්ගේ යූටරස් එක රප්චර් වෙලා එක්කෝ ළමයි මැරිලා නැති වෙලා ස්ටිල් බර්ත්ස් වෙලා ඒකෙන් ඒ බෙහෙත හින්දා කියලා. ඒතර යා කියන්නේ දැන් ඒ ඔක්කොම ස්ටඩීස් වලින් ඒගොල්ලන් දැකලා තියෙන, ඒ කියන්නේ ඒ ඔක්කොම ඉන්ටර්වෙන්ෂන්ස් වලින් it's only after the fact. කිසිම එකක් බලලා නැහැ. මේක දිගු කාලයක් තිස්සේ effectiveness එක බලලා කොච්චර හොඳයි, ඒ කියන්නේ මේක ඇත්තටම safe ද නැද්ද කියලා බලලා නැහැ. මේ ඔක්කොම දේවල් වුණාට පස්සේ තමයි දැනගන්නේ මේක මේ හොඳ නැති දෙයක් කරන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒක ඇත්තටම අවුරුදු 10න් 10 විතර එහෙම ලොකු වෙනස්කම් වෙලා තියෙනවා මේ ඒ ෆීල්ඩ් එකේ නේ. ඔව් ඒක මේ කතා කරද්දී දැන් එක්ස්රේ ගැන කතා කරද්දී මම අහලා තියෙනවා එක්ස්රේ එක හොයාගත්ත මුල්ම කාලේ ඒගොල්ලෝ සපත්තු වල සයිස් එක බලන, කකුලේ සයිස් එක බලන්නත් එක්ස්රේ කරලා තියෙනවා. සපත්තුවේ සයිස් එක බලන්න මේ එක්ස්රේ එකක් අරගෙන තියෙනවා. එච්චරම මේක කොමන් දෙයක් වෙලා. ඒ කියන්නේ ඕන දෙයකට ටක් ගාලා එක්ස්රේ එකක් ගන්නවා. ඒ දෙක මේ ඒක අවශ්‍ය දෙයට යොදා ගන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් හිතන්නකෝ දැන් මේ පොඩි ළමයෙක් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම මේ නිකන් වෙනම සෙන්සිටිවිටි එකක් තියෙනවා. මේ අලුත්ම ජීවියෙක් ඇති වෙනවා. මේ ඒකේ තියෙන සෙන්සිටිවිටි එක ගැන හිතලා බලන්න කලින් ඒකට ඒ වගේ දේවල් වලට අර එක්ස්රේ එකක් පාවිච්චි කරන කලින් අර සාමාන්‍ය මිනිස්සුන්ට එක්ස්රේ එක පාවිච්චි කරලා සෑහෙන කාලයක් ගිහිල්ලා ඒකේ මොනවද වෙන අහිතකර දේවල් කියලා බලලා ඉන්න ඕනේ අර වගේ තැනකට යන්න. හැබැයි එහෙම ඇත්තටම මේ දියුණු නැත්තම් ප්‍රායෝගිකව හිතමු මිනිස්සු නෙමෙයි ඉඳලා තියෙන්නේ. එහෙම බැලුවාම නේ. මොකද දැන් අපි දැන් මේ අවුරුදු 10 කාලය ඇතුළත කිව්වට ඒ කියන්නේ අනිවාර්යයෙන් මේකේ රිසල්ට් එක ඉමීඩියට්ලි පේනවනේ. ඒ වුණාට ඒගොල්ලන්ට අවුරුදු 10ක් ගිහිලා තියෙනවා. ඒක හරියටම නවත්තන්න. මෙහෙමයි මේකෙන් තමයි මේ දේවල් වෙන්නේ. ඒකින්ද අපි මේ ප්‍රොසීඩියර් එක මෙතනින් නවත්තනවායි කියලා කියන්නේ අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා. ඉතින් ඒ අවුරුදු 10 ඇතුළත කොච්චර පිරිසක් ඒ දේවල් එක්ක දුක් විඳලා තියෙනවද? අපි මනුෂ්‍ය ජීවිතය ගත්තොත් එහෙම අපි මේක අපි කියනවා නිකන් මේ අපිට ලොකු සුවපහසු ජීවිතයක්. කියන්නේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ ලොකු ලැබීමක් අපිට. හැබැයි ඒ ජීවිතය ඇතුළත කොච්චර පිරිසක් අර කියපු එක බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙතින්ද අත් කකුල් නැතුව ළමයි ඉපදිලා තියෙනවා. ඒ අත් කකුල් නැතුව ළමයි ඉපදෙන්න තරම් මේ කොච්චර ඒක ටොක්සික් නැත්තන විශේෂයිත බෙහෙතක් වෙන්න ඕනද නේද? හැබැයි ඒවා කිසිම පැකිලීමක් නැතුව මිනිස්සුන්ට දීලා ටෙස්ට් කරලා බලලා තියෙනවා. ඉතින් ඒක මේ හරිම අභාග්‍ය සම්පන්න දෙයක් නේ. ඔව්. අන්තිමට මම හිතන්නේ අවුරුදු 10ක් ඒක නවත්තන්නටත් මට හිතෙන්නේ ඇක්සෙප්ට් කරන්න නේ. මොකද ඒගොල්ලන් වැරද්දක් කරා කියලා කියන්න ලොකු දෙයක් නේ. ඒ කියන්නේ මෙඩිකල් ෆීල්ඩ් එක හරි ෆාමසිටිකල්ස් හරි ඒ ඔක්කොම ඒගොල්ලන් කියන්නේ ජයන්ට්ස් නේ. ඒගොල්ලන් මිස්ටේක් එකක් කරා කියලා ඇක්සෙප්ට් කරන්න උනත් ඒක එච්චර කාලයක් යන එක කියලා ඉමීඩියට් එෆෙක්ට් එක පේනවා. එනට ඉමීඩියට්ලි ඒක මේ එළියට ගන්න නැත්නම් පබ්ලික් කරන්න. ඉතින් ඔය වගේ ඒ පබ්ලික් කරලා තියෙන දේවල් ප්‍රසිද්ධියේ ඒවා එලි දක්වලා තියෙන කාරණා තමයි අපි මේ දන්න විදියට තියෙන්නේ. අපි නොදන්න කාරණා කොච්චරක් තියෙනවද? ගොඩක් අපි දන්නවා බෙහෙත් රීකෝල් කරනවා. ඒ සමහර බෙහෙත් අපි දන්නේම නැතුව ඒවා අයින් කරලා තියෙනවා. ඉතින් ඒවා අපි ගොඩක් දේවල් අපි දන්නේ නැහැ. කොච්චර දේවල් වල සයිඩ් ඉෆෙක්ට් එකක් තිබිලා තියෙනවද නැද්ද? මොනවාද සයිඩ් ඉෆෙක්ට්ස් කියන්නේ? එහෙම කියන්න බැරි වෙන්න එක හේතුවක් තමයි දැන් අපි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එහෙම අපි අර ලැබ් ටෙස්ට් එකක් කරනවා වගේ නිකන් සමහර ටෙස්ට් තියෙනවා නිකන් AB ටෙස්ට් කියලා තියෙනවා. මොකක් හරි A සාම්පල් එකක් තියෙනවා B සාම්පල් එකක් තියෙනවා. මේ සාම්පල් දෙක ඇතුලේ තියෙන සිග්නිෆිකන්ට් වෙනස්කම් තියෙන එකයි. ඒ කියන්නේ වෙනස් ඒ දෙක අතර තියෙන සිග්නිෆිකන්ට් දේවල් තියෙන වෙනස්කම් තියෙන එකයි තියෙන්නේ. එතකොට මොකක් හරි වෙනසක් වුණ ගමන් ඒකේ අවුට්කම් එකේ වෙනසක් වුණ ගමන් අරගොල්ලන්ට ඒක කියන්න බුණා මේක වෙනස් වුණින්ද තමයි අර රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි මනුෂ්‍ය ජීවිතය කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. අපි කන බොන දේවල් වෙනස්, අපි එදිනෙදා කරන දේවල් වෙනස්, අපි හිතන පතන විදිය වෙනස්. ඉතින් හිතන පතන දේවල් වෙනස්. ඒවත් එක්ක තියෙන ප්‍රෙෂර් එක සමාජයෙන් අපිට හම්බෙන ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්, වෙන ජීවිතේ වෙන ප්‍රශ්නත් එක්ක තියෙන ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්. ඒ ගොඩක් සාධක ඇතුළත ගොඩක් සාධකත් එක්ක අපේ අවුට්කම් එක වෙනස් වෙනවා.
අන්තිමට ඉතින් අර නිකන් හෙන ලොකු මික්ස් එකක් තියෙන අර නිකන් එක එක පාට දාලා ගොඩක් මික්ස් කරපු වාදනයක් වගේ අන්තිමට හොයාගන්න බෑ ඒ මොන පාටද දාලා තියෙන්නේ කියලා මේක හොයන්න බෑ ඔක්කොම නිකන් කළු පාට වගේ මික්ස් එකක් හැදිලා හොයාගන්න බෑ මොනවද මොන එක්ස්පෙරිමන්ට් එකෙන්ද මේ අවුල උනේ කියන එක හොයාගන්න බැරුව යනවා ඉතින් මේ ඕක ගැන කතා කරද්දි තව එකක් තමයි අර මේ ලැබොරටොමි කියන එක අර ඉස්සර කාලේ සාමාන්‍යයෙන් මේ මිනිස්සුන්ට මොකක් හරි නිකන් මානසික මොකක් හරි අවුලක් තියනවා නම් හරි නැත්නම් ඒගොල්ලෝ නිකන් සමාජයත් එක්ක මේ ගැළපීලා යන්න පැකිලෙනවා නම් ඒ වගේ පොඩ්ඩක් අර පසුගාමී චරිතවලට එහෙම කරපු දෙයක් තමයි මේ ඔළුවේ හිලක් විදලා ගෙලින්ම ගිහිල්ලා ඒක හරියට මං ටෙක්නිකලි දන්නේ නැහැ මොකද්ද මේ වෙනස් කරලා තියෙන්නේ කියලා ඒ වුණාට මේ ඔළුවේ මෙතන ඔළු කට්ටෙන් හිලක් විදලා මේ යකඩ කූරක් දාලා තියෙන කොටසක් මේ ඇනලා ඒක මේ විනාශ කරලා දාන මොලේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රොසීඩියර් එක උනේ මේ විද්‍යාත්මක හරි වෛද්‍ය විද්‍යාවෙන් හොයාගත්ත මේ ඔප්පු කරලා පෙන්නලා වගේ නිකන් අපිට හිතෙන්නේ වෛද්‍ය විද්‍යාවෙන් සාධක ඇතුව පෙන්නපු දෙයක් කියලා වගේනේ. කිව්වහම වෛද්‍ය විද්‍යාව කියලා. ඉතින් ඒගොල්ලෝ කරපු ප්‍රොසීඩියර් එකක් තමයි එහෙම ඔළුවේ හිලක් විදලා කූරකින් ඇනලා මොලේ එක කොටසක් මරලා දානවා. ඉතින් ඒකට කියන්නේ ලොබෝටොමි කියලා. ඉතින් ඕකත් එක්ක ගොඩක් කට්ටිය අංග විකල වෙලා තියෙනවා. ඉතින් එහෙම දුක් විඳපු ගොඩක් කට්ටිය තියෙනවා. ඕකත් එක්ක ඉන්න එක ප්‍රසිද්ධ චරිතයක් තමයි ජෝන් එෆ් කෙනඩිගේ සහෝදරයා. ඉතින් මේ කොහරි මෙයාත් අර කිව්වත් වගේ පොඩ්ඩක් අර දඟකාර චරිතයක් කියලා තමයි කියන්නේ මේ යාට අනිත් කෙනඩිලා වගේ මෙයා එහෙම අර නිකන් ඩීසන්ට් විදියට හැසිරුන්නේ නැහැ. එහෙම කියලා කියනවා. ඉතින් එහෙම හින්දා අවුරුදු 23 දී මං හිතන්නේ මේ එයාගේ තාත්තලා අම්මලා ගිහිල්ලා මෙයාට ලොබෝටොමියක් කරලා තියෙනවා. අවුරුදු 23 දී. ඉතින් සාමාන්‍ය අර නිකන් පොඩ්ඩක් දඟකාර චරිතයා එතනින් එහාට කෙලින්ම ඇඳේ. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ කතා බහක් කරන්න බෑ. මොනවත් කරන්න බෑ. තමන්ගේ දේවල් මොනවත් කරගන්න බෑ. ඉතින් ඇඳේ තමයි පසුව ජීවිතේ ගත කරේ මේ අවුරුදු 23න් පස්සේ අර හොඳට හිටපු අර නිකන් දඟකාර විදියට සොසයිටි එකත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා හිතලා එහෙම කරපු පුද්ගලයා අන්තිමට ඇඳේ ඉඳලා මේ තමයි අන්තිමට මැරලා තියෙන්නේ. ඉතින් ඒකත් එහෙම ලොකුවට ඒගොල්ලෝ එහෙම පිළිගත්තේ නැහැ. ඒක මං හිතන්නේ ඒවත් එහෙම ප්‍රසිද්ධියට පත් කරපු කාරණා නෙමෙයි ලොකුවටම. අවුරුදු ගානක් තිස් මම හිතන්නේ ඒක ඒ එක්ස්පෙරිමන්ට් ඒ ප්‍රොසීජර් එක ඉන්වෙන්ට් කරපු කෙනාට නෝබල් ප්‍රයිස් එකකුත් මේ හම්බුණා ඒ කාලේ කියලා මම කිව්වදා මේ ඒක ඉතින් අර 1950s වෙනකම් 1930s වල තමයි පටන් අරගෙන තියෙන්නේ ඒක 1950s වෙනකම්ම ඒක ප්‍රැක්ටිස් කරා. ඒ කියන්නේ මොකද ඒගොල්ලන් හිතුවා වෙන විදිහක් නැහැ මේවා ඒ කියන්නේ චුට්ටක් අමුතු වෙනස් චරිත වලට ට්‍රීට් කරන වෙන විදිහක් නැහැ කියලා අර බෙහෙත් ඇන්ටිසයිකෝටික් මෙඩිකේෂන් එනකම්ම ඉතින් ඒකම තමයි කරපු ප්‍රැක්ටිස් එක. ඒක තමයි දැන් එතකොට අපි අර ආපහු අපේ මේ අපි පටන් ගත්ත ටොපික් එක ගියොත් එහම අපි දැන් බර්තින් ප්‍රැක්ටිසස් කොහොමද වෙනස් වෙලා තියෙන එක ගැන කතා කරොත් එහම දැන් අපි හිතනවා අර කිව්වත් වගේම මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දේවල් සෑහෙන ඉහළ තලයකින් තියලා අපි කතා කරනවා. ඒ වුණාට දැන් අපි ගත්තොත් එහම ලංකාවේ වගේ රටක අවුරුදු අපි දන්න ඉතිහාසය අවුරුදු 2500ක් 3000ක් ඊට වඩා ලොකු කාලයකට යනවා. ඇති අපි මේ නූතන විද්‍යාවේ ඇතුළත එහෙම නැත්නම් නිකන් ලිඛිත ඉතිහාසය කියලා නෙගන්න ඔය අවුරුදු 2600ක් ඒ වගේ කාලයක් බෞද්ධ ධර්මයත් එක්ක තියෙන ඉතිහාසයයි ඒ ඔක්කොමත් එක්ක ගත්තොත් එහම ඒ කාලේ එහෙම නැත්නම් තියෙන වැව් නැත්තම් තියෙන එක නටබුන් වල ප්‍රමාණයත් එක්ක ගත්තොත් එහෙම කොච්චර ලොකු ඉතිහාසයක් අපිට තිබිලා තියෙනවද. එතකොට මේ ඉතිහාසය ඇතුළත ඇත්තටම ළමයි හම්බුන්නේ නැද්ද නේද? අනිත් මේ හිටපු කට්ටිය ළමයි හම්බුන්නේ නැද්ද? මේ යෝධයෝ වගේ වැඩ කරලා තියෙනවා නිකන් ගල් සීගිරි වගේ තැනක් ගත්තොත් එහෙම එහෙන ගල් උඩ ලොකු කන්දක් උඩට එක එක දේවල් අරන් ගිහලා තියෙනවා. එහෙම මේ ඉංජිනේරින් ගත්තොත් එහෙම ඉහළ තලයක තිබිලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ළමයි හම්බුන්නේ නැද්ද නේද? ඒ කියන්නේ මෙහෙම වෛද්‍ය විද්‍යාවක් නැතුව. ඉතින් අපි ඇයි එහෙම මෙහෙම මේ අපි ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ ඇයි? ඉතින් මේක අනිත් පැත්තෙන් අපි නොහිතන දේ තමයි ලොකුටම තියෙන කමර්ෂල් පැත්තනේ. බිස්නස් එකක් විදියට. ඔව් අපි ඒක සරිකුත් කතා කරානේ. ඒක කියන්නේ ගොඩක් වෙලාවට
අර අපි ෆිල්ම් එකක් මේ බැලුවා එක සැරයක් හින්දි ෆිල්ම් එකක්. ඒකේ ඩොක්ටර් කියනවා මේක බිස්නස් එකක් නැහැ, නර්ස් කෙනෙක්ට ළමෙක් මිඩ්වයිෆ් කෙනෙක්ට දුන්නොත් මේ ජොබ් එක මේ ළමයාව ඩිලිවර් කරන්න. එතකොට ඉතින් ඒක බිස්නස් එකක් නැහැ. ඉතින් ඒක ඕන කෙනෙක්ට කරන්න, ඒ කියන්නේ ඒක ගෙදර උනත් කරන්න පුළුවන්. එතකොට හොස්පිටල් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ, ඩොක්ටර් කෙනෙක් අවශ්‍ය නැහැ. මේකේ මොකද්ද මට ඇති මේ බෙනිෆිට් එක කියලා නේ මතක ඇති ඉතලා ඔව් ඒක තමයි. ඒක මර්සල් කියලා ෆිල්ම් එක මම 2017 ආපු එක. මේ දෙමළ ෆිල්ම් එකක්. ඒකේ sorry not hindi. ඔව් දෙමළ සවුත් ඉන්දියන් දෙමළ ෆිල්ම් එකක්. ඉතින් මේ ඒකේ තියෙනවා ඉතින් ඇත්තටම මේ සීස කියන concept එක හඳුන්වලා දෙන්නේ එහෙම තමයි ડોක්ටර් හඳුන්වලා දෙන්නේ. කියන්නේ ඊට කලිනුත් ළමයි බිහි කරපු අම්මා කෙනෙක්ට සීස කියන ප්‍රොසීඩියර් එක දෙන්නේ එයා මේ මොකද එයාට වාසියක් නැහැ කියන එකත් එක්ක. එහෙම නැත්නම් ඉතින් ඒ ගමට හොස්පිටල් එකට එන්න කලින් සාමාන්‍ය විදියට තමන්ගේ ගෙදරම හරි ළමයින් හම්බ වෙනවා. හැබැයි හොස්පිටල් එකට හැදුවන් පස්සේ හොස්පිටල් එකට ගෙනල්ලා අර සීස කියන ප්‍රොසීඩියර් එක රෙකමෙන්ඩ් කරනවා ડોක්ටර්. ඒකෙන් තමයි එතකොට ડોක්ටර්ට ඇවිල්ලා ඔපරේට් කරලා මේ එතකොට වෛද්‍ය විද්‍යාත්මකව වැඩක් කරන්න පුළුවන්. එහෙම තමයි එතකොට charge කරන්න පුළුවන් නේ. හැබැයි ඉතින් අපි මෙතනින් කියන්නේ ඉතින් අර ඒ සීස කරන එක හැමදෙස්සෙම නරකයි කියලා. තමන්ගේ එක එක තියෙන complications තියෙන්න පුළුවන්. මොකද අපි ඇත්තටම අපිට එහෙම කියන්න බෑ හරියටම දේවල් දන්නේ නැතුව. හැබැයි අපි හැමෝටම තියෙනවා තමන්ට වගකීමක් තියෙනවා. තමන්ගේ තියෙන තමන්ට ඕන බෙස්ට් අවුට්කම් එක. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය තමන්ගේ ජීවිතේට හොඳම දේ හිතලා බලලා ඒක මොකක්ද කියන එක හිතලා බලලා ඒ කියන්නේ හිතලා බලන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක දැන් මෙඩිසින් මෙඩිකල් සයන්ස් හරි ඩොක්ටර්ස්ලා අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි, හොස්පිටල්ස් අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. ඒ වුණාට අපි දෙන්නත් ඉපදුනේ සිසේරියන් අපි හොස්පිටල් එකේ ඕෂිව හම්බුනේ. ඉතින් එහෙම කියන එක නෙමෙයි. මම හිතන්නේ අපි හොස්පිටල් එකකට ගියාම අපි හැමතිස්සෙම අපේ පවර් එක දෙනවා තම කෙනෙක්ට, ඩොක්ටර් කෙනෙක්ට හරි ස්පෙෂලිස්ට් කෙනෙක්ට හරි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තැනක් තියෙනවා. ඒගොල්ලන්ට විස්ඩම් එකක් තියෙනවා, නොලෙජ් එකක් තියෙනවා, ඒක තියෙනවා. එනකොට අපේ ඇඟේ අපිට තියෙන අපේ ඇඟ ඒගොල්ලන්ට ඒ පවර් එක ඒගොල්ලන්ට දෙන්නේ outsource කරන්න හැමතිස්සෙම අවශ්‍ය නැහැ නේද? අවශ්‍ය නැහැ. කියන්නේ ඇත්තටම we have to have a sense of control and we can inform decision එකක්. මොකද්ද මේකේ හරි මට කිව්ව පළියට මම මේක accept කරන්නේ නැතුව මේකද මගේ ඇඟ ගැන මම කියන්නේ අපිට මේ වගේ ඇඟක් හම්බෙලා තියෙන්නේ ගොඩක් පින් කරලා මේ වගේ තැනකට ඇවිල්ලා. එතකොට ඒක නිකන් තව කෙනෙක්ට පවර්ලා දෙන්නේ නැතුව ඒගොල්ලන් කියන දේ accept කරලා අපිත් informed decision එක ගන්න ඕනේ. වෙන opinions අරගෙන අපේ values මොනවාද ඒකත් එක්ක align වෙනවද මෙයා කියන දේ, වෙන කෙනෙක්ගේ opinions අරගෙන ඒ වගේ proactively information හොයලා proactively decision එකක් ගන්න. ඒක informed decision එකක් නැත්තම් මෙයා ડોක්ටර් කිව්ව හින්දා කරන එක නෙමෙයි. මොකද ඇතර දැන් ලංකාවා කිව්ව විදිහට ඒ කාලේ මහ පොළොව මේ ටෙලි ඩ්‍රාමා එකේ පෙන්නන්නේ එයා ඒ ළමයා හම්බුනේ හරිම ඒ කියන්නේ නේචර් එකත් එක්ක හැමදේත් එක්කම හරි එකඟ විදිහට. එයා තමන්ගේ ඇඟට හරි විදිහට තමයි එයා ඒ ළමයාට ඒ කියන්නේ ඒ ළමයා ඉපදුනේ ඒ විදිහට. ඉතින් අපි දැන් හැමතිස්සෙම හිතන්නේ ළමයෙක් හම්බෙනවා කියන්නේ හොස්පිටල් ඇඳේ ඉඳගෙන ළමයාව ඩිලිවර් කරනවා වගේ නේ. ඉතින් අර ඒ ඉමේජ් එක නැචරල් ඒ කියන්නේ අපේ ඉතිහාසයෙන් ආපු ඉමේජ් එක අපි රිප්ලේස් කරලා තියෙන්නේ මේ මෙඩිකල් එකක් එක්ක. කවුරු හරි අපිට දුන්නේ මෙසේජ් එකක් හැටියට. ඒක නැතුව අපි අතන හිතන්න ඕනේ මාගේ වැලියුස් මොනවාද, මං කවුද කියලා හිතාගෙන තමයි හොස්පිටල් එකට යන්න ඕනේ. නැත්තම් එතකොට අපි දන්නේ නැතුව නිකන් ඔහේ ගියොත් එතකොට අපේ ඇඟ අපිට හම්බෙලා තියෙන මේ ඇඟ ඒකේ කන්ට්‍රෝල් එක ඔක්කොම වෙන කෙනෙක්ට දෙන්නේ. අන්තිමට එළියට ආවම මොනවද උනේ දන්නේ නැහැ වගේ. නිකන් වෙන කෙනෙක්ගේ කතාවක් තමයි අපි අන්තිමට කියන්නේ. ඔව් ඉතින් ඒක ඇත්තටම වැදගත් කාරණා. මොකද දැන් අපි හිතනවානේ ඒගොල්ලොන්ට වගකීමක් තියෙනවා හරි දේ කරන්නයි කියලා. හැබැයි ගොඩක් දැන් අපි කියපු කාරණාත් එක්ක දැන් ළමයි හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් එක්ස්රේ කරනවා. එහෙම නැත්නම් එක එක බෙහෙත් දීලා ටෙස්ට් කරලා බලනවා. අපි හිතනවානේ දැන් මේගොල්ලොන්ට කරන එක්කෝ ඒ දෙන ડોක්ටර් බෙහෙත දෙන ડોක්ටර් එහෙම නැත්නම් බෙහෙත හොයාගන්න කම්පැනි එකට ඒගොල්ලොන්ට මේ වගකීමක් තියෙනවා. ඒගොල්ලොන්ට නිකන් නීතියෙන්
ඒගොල්ලොන් නීතියෙන් හරි මොකක් හරි අසාධාරණයක් ඉටු වුණොත් එහෙම අසාධාරණයක් වුණොත් එහෙම ඒකට නීතියෙන් හොයලා බලලා වැඩ කරනවායි කියලා කටයුතු කරනවායි කියලා මේ හිතනවනේ. හැබැයි එහෙම නෙමෙයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මොකද ඒගොල්ලොන්ට නිකන් ඉමුනිටි එකක් තියෙනවා ඕන වෙන ඕන දෙයකට ඒගොල්ලොන් බේරෙන්න ඉමුනිටි එකක් එක තමයි ගොඩක් වෙලාවට රජයන් එක්ක එකකතාවයකට ඇවිල්ලා එම ඒගොල්ලොන්ට නඩු දාන්න බෑ. ඒගොල්ලොන්ගෙන් වන්දි ගන්න බෑ. රජයෙන් ගොඩක් වෙලාවට වන්දියක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඩොක්ටර්ස්ලාගෙන් වන්දි ඉල්ලලා වැඩ කරන්න බැරි වෙන විදිහට මොකක් හරි ඉමුනිටි එකක් ඒ වගේ ගොඩක් දේවල් අපි දන්නේ නැති පැති තියෙනවා මේ වගේ දේවල් වල. ඉතින් මේ ඒව ගැන දැනුවත් වෙන එක හොඳයි. මොකද ඒව ගැන ඇත්තටම අපි කතා බහ කරන්න ඕනේ. මොකද අපි මේක අපේ ඇඟ අපි එහෙම නැත්නම් මොකක් හරි අවුලක් වුණොත් එහෙම මොකක් හරි ප්‍රොසීජර් එකක් වැරදුනොත් එහෙම අපිටමයි ඒකෙන් විඳවන්න වෙන්නේ. අපිටමයි ඒකට වන්දි ගන්න වෙන්නේ. ඉතින් වෙන කවුරුත් ඒකේ රෙස්පොන්සිබිලිටි එක ගන්න නැහැ. ඉතින් එහෙම ගත්තත් ඒක පරක්කු වැඩි. මොකද අපිට ඒ වෙන අහපත වෙලා ඉවරයි. ඉතින් අපිත් හිතලා බලන්න ඕනේ අපිට පොඩ්ඩක් ඒක ඔළුවට අරගෙන මොකද්ද අපිට තියෙන බෙස්ට් අවුට්කම් එකට අපි කොහොමද වැඩ ගන්නේ? තව ඔපිනියන්ස් තියෙනවද අපිට ගන්න? එහෙම නැත්නම් තව වෙන ප්‍රොසීඩියර්ස් මොනවද තියෙන්නේ? නැත්නම් හෙළවෙදකම එහෙම නැත්නම් ආයුර්වේද වේදකම පැත්තෙන් මොනවද අපිට තියෙන ඔප්ෂන්ස් මොනවද? ඒ වගේ දේවල් ගැන හිතලා බලන්න ඕනේ. ඔව්. හරි ඔක තමයි අද අපේ දවසේ කතාව. අපි අපව හම්බෙමු meaningful conversation එකක් එක්ක. හරි ජය